ප්‍රතික්ෂේප වීම එහෙම නැත්නම් වෙන්වීම කොහොමද අපි දරාගන්නේ? හැම කෙනාගේම ජීවිතවල තියෙන ඇති මෙන්න මේ පුංචි හිත් වේදනාව. අපේ මේ පුංචි හිත් වේදනාව එකතු වෙලා ලොකු වේදනාවක් වෙලා දරාගන්න බැරි තැනටම එනවා. ඉතින් අපි බලමු මේ හිත් වේදනාව ගැන, මේ ප්‍රතික්ෂේප වීම ගැන පොඩ්ඩක් කතා කරලා. දහස් දෙනා යන පාරවල් වල පුංචි මතක ගොඩක් එකතු කරගෙන ඒ පාරවල් වල ඔයයි මමයි පිය නැගුව විදිය කඩචෝරු කකා ඔයාගේ අතේ හෙල්ලිලා කට නවත්තන්න නැතුව කියව ගිය විදිය. අනේ ඉතින් පපුව හෝස් ගාවා අද ඉඳන් ඒවා මතක විතරක් වෙන නිසා. මොකද මට ඔයා දැන් අද ඉඳන් අයිති වෙන්නේ නැති නිසා. ජීවිතේ මුණ ගැහෙන හැම කෙනාම සදහටම අපේ ජීවිතේ රැඳෙන්න ආපු අය නෙමෙයි. උදාහරණයක් විදියට තමාවම උදාහරණයට ගන්න. ඉපදෙන්නේ අපි තනියම. ඒ වගේම මැරෙන්නත් ඕන අපි තනියම. මෙහෙම හිතමු. එදිනෙදා ජීවිතේ අපිට සමීප මිනිස්සුන්ගේ හැසිරීම් ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙන විදියට සිද්ධ නොවුනම හිත රිද්ද ගන්නවා. Tamange කියලා පටන් ගන්න හැඟීම් සම්බන්ධ කාලයක් යද්දී වෙනස් වුණා. අපි මගෙන් කඩා වැටෙන්නේ නැතුව ඒව දරා ගන්න ඕන. ප්‍රශ්නේ තමයි අපි කොහොමද එහෙම දරාගන්නේ? කෙනෙක් වෙනස් වෙද්දී අනිත් කෙනාට ඒ වෙනස කොහොම හරි දරා ගන්න වෙනවා. වෙනස් වෙන්නේ ඇයි කියලා හේතු ඇහුවත් වෙනස් වෙන්න එපා කියලා වැඳ වැටිලා කිව්වත් ඒ කෙනා හිත මොනතරම් දේවල් කරත් වෙනස් කරන්න බෑ. මොකද හොඳම දේ බැගෑ පැත් වෙලා ඒ කෙනා නිසා Taman බාල්තු වෙන්නේ නැතුව මැරෙන්න යන්නේ නැතුව එයාව හිතෙන් අයින් කරන්න පුළුවන්. එයාව අමතක කරලා වෙන හොඳ දෙයකට ඇඩික්ට් වෙන එකයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. එයා එහෙම වෙනස් වෙද්දී එයා එක්ක දිගට ඉන්නවනම් ඒක මෝඩ වැඩක්. ඒක හොඳම දේ තමයි එතනින් අයින් වෙන එක. මොකද ආදරේ නම් මිනිහෙක්ට වෙනස් වෙන්න බෑ. දුකක් දෙන්න බෑ. හිඩසක් වෙච්ච ජීවිතේට හිඩස පුරවන්න කෙනෙක් ආවම මුලින් තිබුණු බැඳීම නැති වුණ එකමයි හොඳ. මොකද කලින් තිබුණු සම්බන්ධය නැති උනේ ඊට හොඳ දෙයක් ලැබෙන්න. සමහර මිනිස්සු ජීවිතේට එන්නේ ගනුදෙනු ඉවර කරන්න වෙන්නේ නැති. යම්කිසි පාඩමක් කියලා දීලා යන්න වෙන්නේ නැති. ඒ නිසා ඔබව එපා කියන ප්‍රතික්ෂේප කරන අයව බලෙන් තියාගන්න යන්න එපා. ලැබෙන තියෙන දෙයක් නම් අනිවාර්යෙන් ලැබෙනවා. නියතයි ඒක. ඉතින් නැති වුණු බැඳීම් ගැන හිත පසුතැවෙන්නේ නැතුව අනාගතය වෙනුවෙන් වැඩක් කරගන්න. ගොඩක් අයගේ ෆස්ට් ලව් එක නෙමෙයි මැරේජ් එකකින් කෙලවර වෙන්නේ. ඉතින් හිතන්න එයාට එදා ෆස්ට් ලව් එක හමු වුණත් බදින්න උනේ හිතුවේවත් නැති කෙනෙක් වෙන්න පුළුවන්. ෆස්ට් ලව් එක මතක ගොඩක් එකතු කරලා පාඩම් ගොඩක් කියලා දීලා දරා ගැනීම උපරිමයටම ගන්නලා ගියා. ඉතින් ලැබෙන්නේ නැති දේ ලබා ගන්න බලෙන් තියාගන්න යන්න එපා. ඒක ගඟට කපන ඉනි වගේ. කොච්චර ළඟින් තියාගන්න හැදුවත් යන්නමයි හදන්නේ. ජීවිතේට වටින කෙනෙක් ආව දවසට ඔයා එයාව බලෙන් තියාගන්න ඕනි නැහැ. එයා ඔයාව ළඟින් තියාගන්න ඔයාව සතුටු කරන්න හුඟක් දේවල් කරා. එදාට ඔයාට හිතේ මගේ කලින් සම්බන්ධ නැවතුනේ, කලින් දේවල් නැවතුනේ මගේම හොඳට නේද කියලා. ඉතින් අපේ ජීවිතවල අපි ඕනතරම් මිනිස්සු මුණ ගැහෙනවා. එයාලා හැමදාටම අපිත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඔයාලා තේරුම් ගන්න ඕනේ. අමාරුයි තමයි වේදනාව වැඩි. ඉතින් මම කියන්නේ මේක බලන කෙනෙක්ට හරි මේක හිතට දැනුණා නම් ඔයාලගේ අදහස් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මම සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. ඔයාලගේ අදහස් මං අහන්න හරි ආසයි. ඉතින් ඔයාලට පුළුවන් නම් ඔයාලා කතා වුණා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මට පුළුවන් විදියට ඒක මගේ YouTube channel එකේ කතාවක් විදියට ගේන්න. උත්සාහයි දෙවි පීඩයි ඔයාලා හැමෝටම